අයිබෝන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම ෆින් TV LA live ආරම්භ කරන්නටයි මේ සූදානම. ඔබ දන්නවා හැමදාමත් ෆින් TV LA live වරන් අපි ඔබේ නිවසට එන්නේ LA වල සිදුවන බොහොම රසවත් වගේම වටිනා සිදුවීම් කීපයක් එක්ක කියලා. ඉතින් අද දවසේ ෆින් TV LA live අපි වෙන් කරන්නේ දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමය සංවිධානය කරන දහසක් නෙත් ඒ උතුම් වූ සමාජ සත්කාරය වෙනුවෙන්. දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමය සංවිධානය කරන මේ දහසක් නෙත් ව්‍යාපෘතිය කැටරැක් එහෙමත් නැත්නම් ඇහි සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම දහසක් සිදු කිරීමේ මේ මහඟු පින්කමට ආධාර පිණිස සිදු කරන නේක මාත්‍රා ප්‍රසංගය ආරම්භ කරන්න දැන් සියලු කටයුතු සූදානම්. ඉතින් අද දවසේ ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් ඇකඩමි ඔෆ් පර්ෆෝමින් ආර්ට්ස් අපේ දුවා දරුවනුත් මේ ප්‍රසංගය වෙනුවෙන් බොහොම අපූර්ව නර්තනාංගයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ මොහොතේ අපි ඉන්නේ නෝත් හොලිවුඩ් වල. මේ වෙනකොට නේක මාත්‍රා ප්‍රසංගය ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්. ඉතින් ඔබ සියලු දෙනාටම අපි ආරාධනා කර සිටිනවා දහසක් නෙත් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක මේ ව්‍යාපෘතියත් එක්ක අත්වැල් බැඳ ගන්න ඔබත් එන්න. මේ ඔබේ සහයෝගය අවශ්‍යම මොහොතයි. මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා ඇමරිකා සංගමේ සභාපතිතුමා අරුණ ක්‍රිෂාන්ත මහත්මයා. අපි දන්නවා ඔබතුමා තමයි මේ දහසක් නෙත් ව්‍යාපෘතියේ නියමුවා. ඉතින් ඇත්තටම නෙත් දහසක් කියලා කියන්නේ ලොකු ප්‍රමාණයක්. මේක දැවැන්ත වැඩක්. අපි කැමතියි දැනගන්න මේ මොහොතේ අරමුණට යද්දි මේ ප්‍රොජෙක්ට් එකේ මේ වෙනකොට තත්ත්වය කොයි වගේද? බොහොම ස්තුතියි ෆින් TV අපිව බලන්න ආවට. ඉතාමත් දවන්ත වැඩසටහනක් මේ වෙලාවේ අපි ආරම්භ කරලා තියෙන්නේ. මොකද වසරක් ඇතුළත ලංකාවේ ඉන්න 1000කගේ ඇස් පාදන්න තමයි සූදානම් වෙන්නේ. ඒ කියන්නේ කැටරැක් ඔපරේෂන් 1000ක් කරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ඒකේ පළවෙනි අදියර තමයි ඇත්තටම මේ අපි ආරම්භ කරේ අද දවසේ නේක මාත්‍රා වැඩසටහන. මේ නේක මාත්‍රා වැඩසටහන ලැබෙන ආදායම තමයි අපි මුලින්ම යොදවන්න සූදානම් වෙන්නේ. නමුත් මම කියන්නට ඕනේ සතුටෙන් මේ වන විට අපිට ඔපරේෂන් 300ක් විතර කරන්න මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වල ඇමරිකාවේ ඉන්න ජනතාව අපිට උදව් කරලා තියෙනවා. ඉතින් ලබන මාසේ මුල වෙනකොට අපි මේ ඔපරේෂන් 300 කරනවා. මෙන්න මේ විදිහට තමයි තත්ත්වය තියෙන්නේ. ඉතින් තවත් පුංචි ටාගට් එකක් තියෙනවා අපිට කරගෙන යන්න. මම හරි සන්තෝෂෙන් කියනවා මේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් වල ඉන්න ප්‍රජාව හරි ආදරෙන් මේ කටයුත්තත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔවුන්ව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔබ දකින්න ඇති අපේ මේ නේක මාත්‍රා වැඩසටහන සම්පූර්ණ පිරිඉතිරි ගිහිල්ලා තියෙනවා. ඒ තරම් මිනිස්සු ආදරේ මේ වැඩසටහනට. ඉතින් අපි හිතනවා මාස කිහිපයක් ඇතුළත අවුරුද්දක් යන්නේ නැතුවම අපිට මේ කටයුත්ත කරගන්න පුළුවන්කමක් ලැබේවි කියලා. මේ වෙලාවේ මාත් එක්ක සම්බන්ධ වෙනවා ෆින් TV නාලිකාවේ නිර්මාතෘ වෛද්‍ය වෝල්ටර් ජයසිංහයන්. අද දවසේ ඔබතුමා මේ නේක මාත්‍රා ප්‍රසංගයට සහභාගී වෙන්නේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට. අපි දන්නවා මෙවැනි සමාජ සත්කාරවලදී ඔබතුමා ඉදිරියෙම ඉන්න කෙනෙක්. ඒ වගේම මේ දේවල් වෙනුවෙන් ඔබතුමා උදව් කරන කෙනෙක්. ඉතින් මේ දහසක් නෙත් ව්‍යාපෘතිය ගැන අද දවසේ ඔබතුමාගේ අදහස මොන වගේද? මගේ අදහස කරන දේ සාර්ථක වේවා. ඇත්තම මේ ඇසෝසියේෂන් එක මෙච්චර හොඳ දෙයක් මේ ඉස්සර කළා නැහැ. කැටරැක් සර්ජරිස් 1000කට ගෙවන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක ලොකුම දෙයක්. මම ඒකට ආධාර කරනවා. මම දන්නවා ගොඩක් අය මෙතන ඇවිල්ලා ආධාර කරනවා.
දහසක් නෙත් ව්‍යාපෘතිය සියලු සම්බන්ධීකරණ වැඩ කටයුතු කරන්නේ ඩොක්ටර් ලෙෂාන්ති. මේ මොහොතේ එතුමිය ඉන්නවා මාත් එක්ක. මට හිතෙනවා මේ ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න දැනගන්න සුදුසුම කෙනා මෙතුමිය කියලා. මේ වෙනකොටත් මේ ප්‍රොජෙක්ට් එක මං හිතන්නේ ඉතාමත්ම සාර්ථකව කෙරීගෙන යනවා. අපි කැමතියි දැන් මේ මොහොතේ ප්‍රෝග්‍රස් එක කොයි වගේද කියලා දැනගන්න. Thank you ආශා මාව සම්බන්ධ කරගත්තට අද හරියම සතුටු දවසක් මට. මොකද මේ අපේ දහසක් නෙත් ප්‍රොජෙක්ට් එකේ පළවෙනි ෆන්ඩ් රේසින් ඉවෙන්ට් එක අද නේක මාත්‍රා කියන්නේ. ගොඩාක් පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි හිතනවා ගොඩාක් අපිට ඩොනේෂන් හම්බ වෙයි කියලා මේ කැටරැක්ට් සර්ජරිස් 1000ක් කරගන්න. දැනටම අපි පටන්ගෙන තියෙන්නේ කරන්න රාගම ටීචිං හොස්පිටල් එකේ ලංකාවේ දැන් අපි 18ක් විතර කරලා තියෙනවා. ඉදිරියට මේ ඉවෙන්ට් එකෙන් පස්සේ අපි ඉතුරු 18 ලං වෙන්න කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ. ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් ඇකඩමි ඔෆ් පර්ෆෝමින් ආර්ට්ස් අපේ දුවා දරුවන් අද දවසේ නේක මාත්‍රා ප්‍රසංගයට බොහොම අපූර්ව නර්තනයක් ඉදිරිපත් කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් ආයතනයේ කල්චරල් ඩිරෙක්ටර්, ඒ වගේම ඇකඩමි ඔෆ් පර්ෆෝමින් ආර්ට්ස් ඩිරෙක්ටර් ඔෆ් ඔපරේෂන්ස්, ඒ වගේම ෆින් ටීවී නාලිකාවේ නාලිකා ප්‍රධානී අචලා වීරසිංහ මහත්මිය. ඉතින් අපි පොඩ්ඩක් කතා කරමු අපේ මේ දුවා දරුවන් එක්ක අද දවසේ මේ දහසක් නෙත් ව්‍යාපෘතියට දෙන දායකත්වය කොහොමද කියලා. Thank you, Asha. Today is a very special day for us. Today's event is organized by Sri Lanka America Association of Southern California. Two things that we are celebrating today. One is the community is coming together. SLAC is putting the community together to celebrate our culture, and we are showcasing our generosity today. This is a very important project that they do, the Nekamatra. That is, today's proceedings will go to Sri Lanka to do the eye surgeries. They are going to do 1,000 eye surgeries for underprivileged people in Sri Lanka. We at FIN and at SLF and at APA, the Academy of Performing Arts, any good cause, any events like this happening in the community, we are there. We are with the community. Together we are making it happen, Asha. It is our support is there for the community and to SLAC. We are here to prove and we are here to be with them, to walk with them together. Our 100% contribution and support are there for them. On behalf of Sri Lanka America Association of Southern California, we warmly welcome all of you to Nekamatra, Los Angeles. වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිටෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිටෙන්
පලා ප්‍රතිබැන කෙලවට අංශ පියාපත් සලමින් පලා ප්‍රතිබැන කෙලවට අංශ පියාපත් සලමින් නොමේ පායටින් සඳකඩ පහන පායලා බ්‍රහස්පති තාරකාව මුමුන් වී සරත් නුබ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදි පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් කලාවැව්දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට කලාවැව්දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට අප්සරාවියන් ලෙන්දොර වලා හිඳිනවා වලාහක දෙවිඳු ඉසිවර ඇසිල් මල වලා පුතු දෙස ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් සතරවරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ඔබේ දැක්කේ ශ්‍රී ලංකා ෆවුන්ඩේෂන් ඇකඩමි ඔෆ් පර්ෆෝමින් ආර්ට්ස් අපේ දුවා දරුවන්ගේ බොහොම අපූර්ව නර්තනයක්. ඉතින් මෙවැනි වූ තවත් රසවත් සිදුවීම් රසක් එක්ක නැවත දවසක හමුවන බලාපොරොත්තු වෙමින් අපි සූදානම් වෙන්න සමුගෙන යන්න. ඔබට ප්‍රාර්ථනා කරන්න සුබ දවසක් කියලා. මම ආශා